ඒකද සීමල කොළ තියෙනවද? සීමල කොළ තියෙන සමහරවිට. දුපේදී. ඒක කියලා හිතලා තමයි මම එදිනෙකට බලන්න ඕනේ ඒක මොකක් හරි කරගන්න පුළුවන් මේක අරගෙන මේකෙන් පස්සේ වදින්නවද? මේ කපල වැටිච්ච කෙන ඇදවීමක් නෙමෙයි. මේක කැඩුණා. ඒක තමයි වැටිච්ච කෙන වල. ඔව් ඒක තමයි කැඩුණා. කැඩුණා. හයි කරපුවා එක හරියට හයි වෙලා ප්‍රශ්නේ. ඒක ඇදයි. අපිට ස්ථාන කරන හදන්න. කොහොමද මේක දෙන්නේ? මේකට මේ බලන්න. මේක චුටි කාලේ තමයි තිබුණා නේද? මම හිතේ දැන් අම්බුදේට දෙකටදී කියලා නෑ එකපාරටම ඔලුව ගදාගෙන මුලින් කෑගෙනවා. ඒක ඇවිල්ලා තප්පර ගන්න නැතුව. ඉතින් මාස ගන්න ඒ වෙලාවේ ඩොක්ටර් කෙනෙකුට වෙන්නවාම එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා තෙලක් දුන්නා එච්චරයි. මොකද සායි මාස කිහිපයකට කලින් ඒ විදිහට මාව ලෙකුණු කැකුමල්ද දරා ගන්න බැරි තප්පර ගාලා තියෙන්නේ නැති වෙලා ගියා. ඒක තමයි අර පොඩි කාලේ මම මෙතන මේ සෙල්ලම් කරනකොට මේ කොන්ක්‍රීට් එකක් යටට ගිහිල්ලා එකපාරට අමතක කරලා උඩ පැන අවුරුදු දෙකමාරක් වගේ. වෙන ලොකු තැල්මක් ආව නැතන හැබැයි පෙරුවම ඩොක්ටර් කෙනෙකුට මුකුත් කරන්න දෙයක් නැහැ කොහොම ගමන ගියේ නැති නිසා ඕනේ නැහැ කොහොම බෙහෙතක් කරන්නේ. ඒක තමයි ඔළුවට කියලා ලොකු ඩැමේජ් එකක්. කොහොමද මේකේ සෙම තියෙනවා. සෙම අඩු කරන්න ඕනේ. සෙම නිසා තමයි මේක ඇවිල්ලා සෙමකට මගේ යවන්නත් වෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි මේකට සෙම සහ හීට් එක අඩු වෙන්න බෙහෙත් දීලා ඊට පස්සේ සෙමට ගෙවලා හද මොකද ගෙවලා සෝමලකේකට මම මස්වලක් දෙලක් ගියා. ඒක ලෙමන්ට නෑ මේ උරේ මේ තොන්සිල්ස් ගොඩක් ලොකුයි නෑ පොඩි කාලේ ඉඳලා තිබිච්ච නිසා. අද වෙන්නේ නෑ. නෑ සාමාන්‍යයෙන් කියලා තියෙනවද? ඒක බහින්නම නෑ. මොකද? ප්‍රෝටීන් වල එකක් තියෙනවා. ප්‍රෝටීන් මේ චීස් එකක් දුන්නා සම්පූර්ණයෙන්ම මොමේ චයිනීස් වල දෙකම ඇලර්ජි වෙනවා. ඊට පස්සේ ෂුගර් ෂොක් එකක් පුරුදු කරා. මේවත් එක්ක ඉන්නේ දෙයක්.